යාළුවනේ වීඩියෝ කරන්න හිතුවා ඔටෝමැටික්. ඒ කියන්නේ සෙමි ඔටෝමැටික් කාර් එකක් ආවා. ඒකේ ගියර් ඒ කියන්නේ ගියර් කේස් එකක් එනවා එක පාට ෂිප් වෙන්නේ නැති වෙනවා කිව්වා. පොඩ්ඩක් බලමු මේක ෆියට් එකක් ෆියට් L500 කියන වාහනේ. මේකේ මම වින් එක රීඩ් කරන්න මැනුවලි වින් එක දීලා බලන්නම් මේ මොකද්ද වෙන්නේ කියලා බලමු. මේ මට මේකේ ඩැග් සෝන් එකෙන් සපෝට් එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මැනුවලි මට පින් එක රීඩ් කරන්න. ෆියට් එකක් ඔයගොල්ලන්ට පේනවා වින් එක මම මැනුවලි ඉන්පුට් කරේ. මුලින් මම කෙලින්ම එන්ජින් කම්පියුටරට යනවා ECM බලමු මේකේ මොන හරි එන මේ අපි එරර් කෝඩ් එකක් තියෙනවද කියලා බලමු. දැන් වාහනේ කිසි අවුලක් නැහැ, දෝෂයක් නැහැ. දැන් හොඳට යනවා. එකපාරට මේක දෙපාරක් වුණා කියලා කස්ටමර් කිව්වා. ඉතින් බලන්න ඕනේ මොකද්ද අපි බලමු. read fault code අපි බලමු කෝඩ් එකක් තියෙනවද කියලා. එරර් එක DTC අගොල්ලෝ තමයි brake and accelerator pedal correlation කියලා. ඒ කියන්නේ match වෙන්නේ නැහැ කියලා misfire random performance misfire cylinder 4 slow pedal potentiometer 1 and 2 බලන්න ඕනේ error එක නම් මේ මම ක්ලියර් කරන්නේ මම මේක ස්ක්‍රීන්ෂොට් එක පොඩ්ඩක් ගහ ගන්නවා මට හදිස්සියට ඕන වෙනවා මිස් කරන්නේ නැතුව මම මේකේ බලන්න ඕනේ ට්‍රාන්ස්මිෂන් එකට කිසිම ආහාර error එකක් තියෙනවද කියලා බලමු ECM transmission control module read fault code DTC අගොල්ලෝ පේනවා මේකේ can message fault එකක් තියෙනවා එකක් accelerator pedal invalid serial data receive කියලා වැල්ලා තියෙනවා transmission control module එකේ can message fault related to torque erratic මේකේ දෝෂය බලන්න ඕනේ මොකද්ද කියලා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා මේකේ accelerator pedal එකේ wiring system එක පොඩ්ඩක් බලන්න ඕනේ හැබැයි අපි මුලින්ම පොඩ්ඩක් data බලමු කොහොමද කියලා accelerator pedal එකේ මේකේ read data අපි බලමු මේකේ ඒ කියන්නේ transmission එකේ පෙන්නනවාද කියලා බලමු accelerator pedal එක මම ඔක්කොම දාලා බෑක් කරලා අපි බලමු ඇක්සලරේටර් විතරක් තියෙනවද කියලා. ඇක්සලරේටර් pedal පොසිෂන් එක තියෙනවා. සයිඩ් ඇක්සලරේෂන් යා ඇක්සලරේටර් pedal පොසිෂන් එක වගේ මම දැන් නියුට්‍රල් කරා බලමු වෙන ඇක්සලරේටර් pedal මේක හැබැයි මේ ඒ කියන්නේ sensor 1 sensor 2 කියලා sensor දෙකම පෙන්නනේ අපේ data feed එක නෑ බලමු engine control module එකේ අපිට එහෙම data එකක් ගන්න පුළුවන්ද කියලා මොකෝ මේක එන්නේ sensor ඒ කියන්නේ accelerator pedal එකේ sensor 1 එකයි 2 එකයි අතර match වෙන්නේ නැහැ dismatch එක matching වෙන්නේ නැහැ කියලා තමයි පෙන්නන්නේ ඔයාලට පේනවා මේකේ අපිට accelerator pedal එක වෙනම
පොටෙන්ෂියෝමීටර් එකේ මේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේකේ එරර් එකක් තියෙනවා. ඇක්සලරේටර් පැඩල් පොටෙන්ෂියෝමීටර් එක යස් කියලා වැල්ලලා තියෙනවා, දෙක නෝ කියලා වැල්ලලා තියෙනවා. අපි බලමු. ඒ කියන්නේ ඒකේ අනිවාර්යෙන් එරර් එකක් තියෙනවා කියන එක. අපේ වෝල්ටේජ් එක හොඳට වැඩ කරනවා බලමු. 1.2 විතර වෝල්ටේජ් දාගෙන මේ 1 එකයි 2 එකයි වෝල්ටේජ් ප්‍රමාණය මම දන්නේ මේක පෙන්නන්නේ ඒ කියන්නේ සබ්ස්ටිටියුට් වැලියු එකක් අරගෙන පෙන්නනවාද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කම්පියුටරෙන් අර පළවෙනි සෙන්සරේ වැඩ කරන ඒ කියන්නේ දෙවෙනි සෙන්සරේ වැඩ කරන්නේ නැතුනම එයා ඒකට මනක්කල්පිත අගයක් දාලා වැඩ කරනවා. මේක පාට පේනවා. මේක පෙන්නන්නේ වෝල්ට් අගේ පෙන්නනවා, කිසි අවුලක් නැහැ වුණාට ඒ කියන්නේ මෙව් එක ඒ කියන්නේ මේක yes කියලා තියෙනවා, පළවෙනි එක දෙවෙනි එක no කියලා තියෙනවා. අපි රේස් කරාම මේ දෙක මාරු වෙනවා නම් ඒත් අපිට කියන්න පුළුවන් වැඩ කරනවා කියලා. මම මේක දැන් OBD වලට පොඩ්ඩක් ගිහින් බලනවා. බලමු OBD කියන්නේ OBD data මොනවද කියන්නේ කියලා. අපිට OBD වලින් සමහරක් වෙලාවට ඊට වැඩි chance එකක් ගන්න පුළුවන්. මොකද OBD2 වලින් PCM එකේ error එකක් තිබ්බොත් ඒක හදාගන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පෙන්නනවා real data. එහෙනම් චුට්ටක් බලමු OBD වලින් කොහොමද කියලා. OBD2 ISO කැමරා මම මේක එන්ටර් කරලා බලමු. මේකේ error එකක් පෙන්නනවා. read fault code බලමු. generic refer to manual කියලා වැටලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේකේ කෝඩ් එක ගහලා බලන්නම්. අපි කෝඩ් සර්ච් කරලා බලමු. ඒකට ඇක්සලරේටර් පැඩල් එකට සම්බන්ධ දෙයක් පෙන්නනවාද කියලා. ඔව් ඔයගලන්ට පේනවා. ට්‍රබල් කෝඩ් total position sensor කියලා වැටෙන්නේ. ඒ කියන්නේ TPS එක and APS එකයි APP එකයි. error එකක් තියෙනවා. අපි බලමු. ඒ කියන්නේ OBD එකනොත් ඒකම තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ accelerator pedal එකේ error එකක්. අපි බලමු read data වලට ගිහින් මොනවද අපිට ගන්න පුළුවන්ද කියලා. live data accelerator pedal ED ඔයගොල්ලන්ට පේනවා ඇති E එකේ error එකක් තියෙනවා. මුලින්ම වැඩ කරා, දැන් වැඩ කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ. ඒකයි මේකේ OBD2 වල තියෙන වාසිය. OBD2 වලින් කරාම කම්පියුටර් error එකක් තිබ්බොත් ඒක ඒ විදිහටම පෙන්නනවා. හැබැයි අපි නිකන් ඒ කියන්නේ කෙලින්ම ගිහින් ඒ කියන්නේ මට අරක ජෙනරික් data අනික hence data කියන්නේ global data හරහා ගියාම අපිට ගන්න බෑ. එයා ඒකට substitute value එකක් දානවා. දැන් මේක ඔයගොල්ලන්ට පේනවා. දැන් මේක accelerator pedal එක එකයි වැඩ කරන්නේ. අනිවාර්යෙන් අපිට එහෙම වුණොත් දාලා බලන්න වෙනවා. accelerator pedal එකේ මුලින්ම දාලා බලන්න ඉස්සෙල්ලා wiring check කරන්න වෙනවා. මම මුලින් මේ error ටික delete කරලා බලන්න. delete කරලා අපි මේකට ඇවිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම clear fault code දීලා මේකෙම අපි මුලින්ම clear කරමු. මම එන්ජින් එක ඕෆ් කරලා තියන්න ඕනේ. මම එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ.
බලමු මුලින්ම මම කෙලින්ම ක්ලියර් කරලා බලන්නම් ක්ලියර් වෙනවද කියලා. ඔකට පේනවා ක්ලියර් වුණා. sorry. read fault code. දැන් පේනවා ඔයගොල්ලෝ no fault code කියලා වැල්ලා තියෙනවා. මම live data පොඩ්ඩක් බලන්නම්. දැන් අපි start කරලා බලමු live data කොහොමද කියලා. graph එක උඩට පේනවා දැන් 14. ඒ කියන්නේ percentage එක 14 පේනවා. දැන් e-meter raise කරනවා. ඔයගොල්ලන්ට පේනවා වැඩ කරන්නේ නැහැ එකක්. දැන් වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා. දැන් අපි බලමු. මම අරකේ මේ hence data වලට ගිහින් පොඩ්ඩක් බලමු. අපිට වින් නම්බර් එක ගහන්න ඕනේ. Is it FA? Is it FA? 312යි බිංදු 5යි 1 2 3 4 5යි 28යි 89යි 67 මම දැන් කෙලින්ම එන්ජින් කම්පියුටර් නේ මේ TCM එකනේ කියන්නේ ට්‍රාන්ස්මිෂන් කන්ට්‍රෝල් මොඩල් එකේ කෙලින්ම එරර් ටික ඩිලීට් කරන්න යන්නේ. මුලින්ම එන්ජින් එක ඕෆ් කරලා කී ඔන් කර ගන්නවා. ක්ලියර් ෆෝල්ට් කෙලින්ම ක්ලියර් කරලා මොකද මම දැන් එරර් ටික දාන්න හින්දා රීඩ් ෆෝල්ට් කෝඩ් බලමු. DTC no දැන් කෙලින්ම ට්‍රාන්ස්මිෂන් කන්ට්‍රෝල් මොඩල් එකට යනවා. TCM මේකෙත් තිබ්බ කැන්නර් එකයි ඇක්සලරේටර් පැඩල් එකයි. ඉතින් අපි මුලින්ම කැන් එකට යන්න ඉස්සෙල්ලා ඇක්සලරේටර් පැඩල් එක තමයි හදාගෙන ඉන්න මොකෝ ඒක කැන්නර් එකට හේතු වෙන්න පුළුවන්. මේකත් කෙලින්ම ක්ලියර් ෆෝල්ට් කරලා රීඩ් ෆෝල්ට් කෝඩ් දාමු. no fault code. දැන් අපි ස්ටාර්ට් කරලා බලමු. අපිට ඇක්සලරේටර් පැඩල් එකේ මේක කොහොමද පෙන්නන්නේ කියලා ඉස්සෙල්ලා yes no පෙන්නපු එක. read fault code read data යනවා මම. අපේ ට්‍රාන්ස්මිෂන් එකේ පෙන්නන්නේ පොසිෂන් එක විතරයි මම හිතන්නේ වෙන මොනවද පෙන්වන්නේ නැහැ. ඇක්සලරේටර් පොසිෂන් එක විතරයි. මේක මේ වෙලාවේ අපිට වැදගත් වෙන්නේ නැහැ. බලමු අපි කෙලින්ම TCM මේ ECM එකට යන්. එන්ජින් කන්ට්‍රෝල් මොඩල් එකට ගිහින් ඒකේ බලමු. මේ අපිට අර පෙන්නපු ඒ කියන්නේ ඩිස්මැච් එකක් පෙන්වන්නේ yes no එකක්. ඒක පොඩ්ඩක් බලමු ඒක වෙනස් වෙලා තියෙනවද නැත්නම් ඇක්සලරේටර් ඒකේ වැඩ කරනවද? ඒකේ දෙකම වැඩ කරනවා පෙන්වන්නේ. මේ හින්දා බලමුකෝ ගොඩක් වෙලාවට මේ වගේ කියන්නේ EOBD වලින් පෙන්වන්නේ නැහැ ෆෝල්ට් එකක් ආවහම අපිට ඒ ෆෝල්ට් එක අල්ලගන්න ලේසි. හැබැයි මේ විදිහට ගාම hence data වලින් එහෙම නැහැ. අපිට පෙන්වන්න ඒ කියන්නේ එයා සබ්ස්ටිටියුට් වැලියු එකක් අරගෙන මේක වාහනේ හරගෙන යනවා.
ඒ කියන්නේ ෆෝල්ට් එක අපිට දීලා තියෙන්නේ එරර් කෝඩ් එකක් කරා. ඒකයි මම ඔයගොල්ලන්ට පස්සේ සබ්ස්ටිටියුට් වැලියු ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්. yes no ඔයගොල්ලන්ට පේනවා මේ වුණාට මේකේ ඔයාලට පේනවා ඇක්සලරේටර් 1 එකයි සෙකන්ඩ් එකයි වෝල්ට් එක වැඩ කරනවා. හැබැයි අනිත් ඒවා වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට EOBD වලින් බැලුවම ඔයගොල්ලන්ට පේනවා වෝල්ට් එක වැඩ කරන්නේත් නැහැ. මම ඔයගොල්ලන්ට මේ graph එකේ පෙන්නන්නම්. වෝල්ට් විතරක් දාලා බලන්න මේක වැඩ කරනවා කිසි අවුලක් නැහැ. පේනවනේ. මේකට අරක එහෙම නෑ. අරක percentage එකකින් බැලුවාම ඒකේ percentage එක විදිහට පෙන්නන්නේ. ඒ වුණාට මෙව්ව නෑ. වැඩ කරන්නේ නෑ. මේක හැබැයි fault එකක් නෑ කියලා පෙන්නන no කියලා. අපි දුවලා බලමු. මම දුවලා බලලා එර එකක් ආවත උනට පෙන්නන මම මෙතන වීඩියෝ එක නවත්තනවා. මම මේක ඇක්සලරේටර් පැඩල් එකට තමයි කෙලින්ම යන්නේ. ඒ කියන්නේ දෝෂය හැටියට හිතන්නේ. ඒ වුණාට ඒක දාන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් අපි ඒකේ වයරින් බලන්න ඕනේ. වයරින් බලලා තමයි ඉතුරු ටිකට යන්න ඕනේ. එහෙනම් ඔයාලට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලට හැමදේම සුබ දවසක් කියලා මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.